Hello friends, welcome back to Super Gameplay videos. ඔන්න ඉතින් ආදාත් සුපිරිම සුපිරි පාස් ගේම් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. හරි ඉතින් ඔන්න මේකේ ඩ්‍රයිවර්ලා මාරු කරන්න පුළුවන් මචං ෆ්‍රී. ඒ කියන්නේ ගේම් එක පළවෙනිට ඕපන් කරද්දිම ඔයගොල්ලන්ට ඩ්‍රයිවර් කෙනෙක් සිලෙක්ට් කරන්න එනවා. හරි ඉතින් ඊට පස්සෙත් ඔයාලට ඩ්‍රයිවර්ලා මාරු කරන්න ඕන නම් මෙන්න මේ මම ඔය දැන් පෙන්නන දණ්ඩ ගිහින් ඩ්‍රයිවර් මාරු කරන්න පුළුවන්. හරිද? ඔයා මේ ගේම් එක ගන්නවා නම් හොඳේ. හරි ඉතින් මම එතනට යන්න. මේක ඉතින් දෙසරක් විතර ඔබවුන් ඕපන් වෙනවා. හරි ඉතින් ඉන්නවා පේනවනේ මෙන්න මේ ඩ්‍රයිවර්ලා සෙට් එකේ ඉන්නවා ඉතින් 6ක් විතර ඉන්නවා ඩ්‍රයිවර්ලා. මම දෙවෙනියා තෝර ගන්නවා. මම මෙයාට ළමක් දා ගන්නවා. නිකන් මොකක් හරි එකක් ලයික් කරලා දා ගන්නවා. හරි සිංහලෙන් බැලුවම නෙලු කියලා ටයිප් කරන්න බෑ මචං. ඒ කියන්නේ ඉස්පිලි ඇලපිලි පාපිලි ඒවා දාන්න බැරුව ඇති කියලා මට හිතෙන්නේ. හරි ඉතින් මං ඊට පස්සේ ඉංග්‍රීසියෙන්ම ටයිප් කරගන්න හිතුවා. මං ඉතින් ඉංග්‍රීසියෙන් නෙලුවා කියලා ටයිප් කරගත්තා. හරිද? හරි නෙලුවා කියලා මං ඉංග්‍රීසියෙන් ටයිප් කරගත්තා. හරි ඉතින් ඊට පස්සේ ඉජ්ජි ගන්නවා වයස දන්නවනේ වයස 19 කියලා දෙමු. මගේ වයස 19 නෙවෙයි හොඳේ. හරිද? ඊට පස්සේ ඉතින් මෙතන රටවල් තෝරනවා මචං. අපේ රට නෑ හින්දා අපේ රටට අල්ලපු රට මම තෝරනවා. හරි ඉතින් ඩ්‍රයිවිං ලයිසන් එකකුත් මෙහෙම හැදෙනවා. මේ වගේ ගේම් ඔයගොල්ලෝ ගහලා තියෙනවා. ඉතින් ඩ්‍රයිවිං ලයිසන් එක ඊට පස්සේ සේව් දෙන්න. හරි ඉතින් මෙතනින් බෑක් වෙන්න. ඔයා දෙවෙනි පාරට ඩ්‍රයිවර් මාරු කරනවා නම් පළවෙනි පාර නම් ඔයාට ඩ්‍රයිවර් කෙනෙක් සිලෙක්ට් කරන්න එනවා. එයාගේ ඉන්නොත් ලයිසන් එකක් හැදේ. හරි ඉතින් පළවෙනියට ප්ලේ කරද්දී ඔයගොල්ලොන්ට බස් එකක් ලේස තියෙන්නේ මේ පළවෙනිට තියෙන්නේ. ඉන්න මම හරි ඉතින් මම පළවෙනි බස් එකට යන්නම්. මේ පළවෙනි බස් එක තමයි ඔයගොල්ලොන්ට ලැබෙන්නේ. හරිද? එයාට ඉතින් අදාළම නෑ. ඉතින් මම මේ පළවෙනි එක දෙන්න ලෙවල් 5ක් තියෙනවා. හරි පළවෙනි එක දෙන්න. හරි මේක ඕපන් වෙන ගැම්ම බලන්නකෝ ඔයගොල්ලන්ට සුපිරියක් කියලා මං කෙලිම තම්බ්නේල් එකේ තියෙනවනේ සුපිරියක් තමයි බලන්නකෝ මේක ඕපන් වෙන විදිහ දැන් ඕපන් වෙන විදිහ දැක්ක ගමන් ඔයගොල්ලෝ උඩ යනවා කොහොමද මේ විදිහට ගේම් එකක් ඕපන් වෙනවා එකෙක් නාද්දි ගේම් එකක් ඕපන් වෙනවා කොහොමද බං මේ ගැම්ම හැබැයි මචං මේම ගේම් එකක් නම් සුපිරියක් ඈ කොහොමද දැක්කනේ ගැම් පැනපුන්නේ ගැම්ම හරි ඉතින් දැන් තමයි අපේ බස් එක පෙන්නන්නේ. හරි ඉතින් මේක හයිවේ වල යන බස් එකක් ශ්‍රී ලංකාව වගේ. හරි මොකද්ද එන හැලක් කියනවා. හරි ඉතින් ස්ටාර්ට් කරගත්ත ගමන් දෙදරලා ගත්ත බුරුම් ගාලා පොඩ්ඩක් පිළිවස්සට ගාවු අවුලක් නැහැ ඉතින්. අවුලක් නැහැ පාකින් කියලා තියෙනවා. ඔතන දැන් පාක් කරන්න ඕන මන්නේ හිතන විදිහට නේ මචං පාක් කරන්න ඕන. හරි ඉතින් ඔතනින් අපි පාක් කරමු. හරි පාක් කරුවාට පස්සේ මේ වටේ පිටේ ඉන්න සියලුම කට්ටිය ටික මේකට නගිනවා. දොර ඇරියට පස්සේ හොඳේ ඔය නගින්න ඉතින් නගිනවා. නගින්න කොන්දුස්තර කෙනෙක් නැති එක තමයි ලොකුම අවුල. හරි කට්ටිය ඉතින් නැගි ගහන් කුයික්මන්ට හරි ඉතින් යන්න තමයි තියෙන්නේ. මේකේ බස් එක නැංගට පස්සේ මිනිස්සු ඒ කියන්නේ කොහරි හැපුණා කියමුකෝ ඒත් කෑ ගන්න අපි මිනිහේ කපව කියමුකෝ මේ මෙතන ඉන්න ඒත් කෑ ගන්න ඕගොල්ලන්ට පේනවා ඇති ඉස්සරහා වනාලියෙක් ඉන්නවා කෙලිම බොට කඳේ ඕගොල්ලන්ට පේනවා ඇතිනේ බොට කඳාලා වුණත් මේ වගේ ගේම් වලට ඉතාමත් හොඳයි. ඉතින් මම සෙටින්ග්ස් වලට ගිහිල්ලා මම හැමදාම දාන ෆෝන් එකෙන් ප්ලේ කරන ඒ කියන්නේ ෆෝන් එකෙන් ඩ්‍රයිවිං කරන එක දාගන්න මට මේ ස්කීටිං වීල් එක පොඩ්ඩක් දැක්කනේ පොඩ්ඩක් කේස් යනවා ඇති බස් එකේ කට්ටිය කෑ ගන්නවා. හරිද? ඒක ගන්න එක. හරි ඉතින් අපි යමු. අපි යම් යමයි ඇත්තම ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් තවත් සුපිරිම ගේම් එකක්. ඉතින් මේකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා. අනිවාර්යයෙන් ප්ලේ කරලා බලන්න. මේ කාර්යය මොකෝ බම් මේ විදිහට. උන් ගන්න අය ගහලා ගියා. හරි කමන්නේ. උන් අය බැරනම් පොළඟ ගහලා ගියා. හරි අපි යා. ඔඩෝ අර රොකට් යවන්න තන නේද? නෑනේ. ඒ වගේ වෙන මොකක් හරි. මේකෙත් ඉතින් අවුලක් නෑ. මේකේ අර ඕගොල්ලෝ දුරෙන් පේනවද දන්නේ කන්දක් ගියක් ඒවා නිකන් පොඩ්ඩක් ඇත්තම ග්‍රැෆික් වලට වගේ හදලා තියෙන්නේ. ඉතින් මේවත් MB එච්චර වැඩි ගණනක් අම්මනේ. තව එකක් අලිනේ බා. බොට කන්
කෙලින් මචං මෙන්න මෙතන බොට කද වලියක්. අම්මෝ මේ වටේ පිරේසි නා මේක ට්‍රිප් එකක් වෙන්නේ නැති. හරි ඉතින් මට හිතෙන විදිහට නම් මේ ටුවරිස්ලා මේ රටේ ට්‍රිප් එකක් එක්කන් යනවා. ඉතින් මුන්ට වනාලි පෙන්නලා මුන් බොට කඳ යෝ දැකලා නැහැ. ශ්‍රී ලංකාවට එන්න කියන්නේ. ශ්‍රී ලංකාව දන්නෙත් නැහැ. ශ්‍රී ලංකාව මෙහෙම පාරවල් වල නැත්නම් නේ තව බොට කඳ ඉපහුණා මම දැක්කා. ඉතින් කාර් ටික තියනවා. ඉතින් මේක කරන්න බැරි දෙයකට මේ බස් එකෙන් බහින්න බෑ. හරිද? බස් එකෙන් බහින්න බෑ. බෑ මචං බෑ මන් දන්නේ නෑ බැරි. මේ මචං ඒ පාර පෙන්න මොකද්ද මේ සීන් එක? ගෑනු කෙනෙකු පීමි කෙනෙකු කතා කරගෙන ඉන්නවා අපේ අර බස් එකක් දුරින් පෙන්න. බම් මේ වගේ ඒවා බලන්නත් මේ නවත්තන අම්මට හිතේ ඒක කපල්ලයක් උඩ යනවා මචං. නියමයි. ඔයගොල්ලෝ ආශ බලන්න යනවා. මේ ටුවරිස්ට්ලා දන්නෙත් නැහැ. යන්න බෑ. අපි යන්න අපි ඔයා දාලා නෑනේ. අනුන්ගේ වැඩ අනුන් බලාගයි අපේ වැඩ අපි බලාගමු. හරි ඉතින් මේකේ නයිට් රයිඩ් සීන් එකේ වාගේ නයිට් රයිඩ් කාර් එක වාගේ මේකේ ඉන්නේ කෙනා ඉන්නේ කියන්නේ මේකේ ඉන්නේ කෙනාද මම මුණා කියනවද මන් දන්නේ නෑනේ. හරි ඉතින් මේකේ ඔයගොල්ලන්ට කවුද එකේ කියවනවා. ඉතින් good ඩේලු මේලු මොනාද කියනවා. සමහරක් විට මම මේකට සවුන්ඩ් දාන්න නැතුව තමයි ප්ලේ කරන්න ඇත්තේ. නැත්තම් දන්නවනේ ඉතින් හරි. මට හිතෙන විදිහට ගේම් ප්ලේ එක ඉවර කරන්න තමයි සුද්දා වෙන්නේ. ඉතින් බස් එකක් යනවා. හරි ඉතින් ටුවරිස්ට්ලා බයිනවා ඔක්කොම වගේ ඉන්නවා. එතකොට අර අතනින් බස් එක කවුද දන්නේ. ඉතින් කවුද බලන්නේ ඉතින් මේක අක්ටෝබරි යම්මත් තමයි. ගැම්මක් කියන වටින ගේම් එකක් next level එක අපි ඊළඟ එපිසෝඩ් එකෙන් play කරමු. bye. හරි මේ වීඩියෝ එකට like එකකුත් දාලා channel එක subscribe කරන්න share කරන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.